ඔන්න එකමත් එක කාලෙක හිටියා අහිංසක දරකපන්නෙක්. මෙයාගේ ජීවිතය ගෙවුනේ හරිම දුක්බර විදියට. ඔන්න එක දවසක් මේ අහිංසක දරකපන්නට ලොකු ගහක් හම්බුණා කපන්න. හලෝ යාළුවනේ, මං අද මේ ගහ කපන්නයි යන්නේ. බලන්නකො වැඩේ. ඔන්න ගත්තා 1 2 3 4. අයියෝ අනේ මගේ පොරව. දරුවෝ, මං ඔක්කෝම බලාගෙන හිටියේ. පොරව නැති වුණා නේද? මට පුළුවන් ආපහු පොරව ගෙනත් දෙන්න. අනේ මගේ දෙයියෝ, මගේ පොරව හොයලා දෙන්න කොහොම හරි. හොඳමයි දරුව. දරුවෝ, බලන්න මේකද ඔයාගේ නැතිවුණ පොරව කියලා. අනේ දෙයියෝ, මගේ පොරව රත්තරම් පොරවක් නෙවෙයි. ඒක සාමාන්‍ය පොරවක්. හොඳමයි දරුවෝ. මේක නේද දරුවෝ ඔයාගේ නැතිවුණ පොරව? හොඳට බලන්න මේකද කියලා. අනේ දෙවියනේ, සමාවෙන්න. මේ රිදී පොරවත් නෙවෙයි මගේ පොරව. හොඳමයි දරුවෝ. බලන්න දරුවෝ, මේකද ඔයාගේ නැතිවුණ පොරව කියලා. හොඳට බලන්න. අනේ දෙවියනේ, මේක තමයි ඒ පොරව. බොහොම අගේ දරුවෝ. මෙන්න ඔයාගේ පොරව ගන්න. ඉතින් යාළුවනේ, මේ අහිංසක දරකපන්නාගේ අවංකකම නිසා එයාට දෙවියන්ගෙන් තෑග්ගකුත් හම්බ වුණා. දරුවෝ, ඔබ ඉතාමත් අවංකයි. ඒ නිසා මේ පොරව දෙකම ඔබේ. තව මේ වගේ ලස්සන කතා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ගිහින් එන්නම්.